Welcome to my channel. ආයුබෝවන්. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද කුණ්ඩලිනී ශක්තිය කියන්නේ මොකක්ද කියන කාරණාව ගැන මේ වීඩියෝ එකකින් කතා කරනවා. කුණ්ඩලිනී යෝග විද්‍යාවේ ඉගෙනනවා මේ විශ්ව බිහිවුවේ එක්වරම කියලා. විශ්ව බිහිවීමේදී විශාල ශක්ති ප්‍රමාණයක් නිදහස් වෙනවා. ඒ ශක්තිය අපේ ශරීරයේද තව ජීව ආජීවී වස්තුන් තුළ විශ්වයේ සෑම තැනකම තියෙනවා. ඉතින් අපේ මේ ශරීරයේ සුවිශේෂී තැන් කිහිපයකම මේ විශ්ව ශක්තිය වැඩිපුර එකරාශී වෙනවා. ඒ ස්ථාන කුණ්ඩලිනී චක්‍ර කියලා කියනවා. හරි, අපිට පුළුවන් මේ කුණ්ඩලිනී ශක්තිය ප්‍රයෝජනෙට ගන්න. එතකොට මේ කුණ්ඩලිනී ශක්තියෙන් විශ්වයේ සෑම තැනකම පවතින පොදු ශක්තියක් එකම නිසා මේ කුණ්ඩලිනී බලය යොදාගෙන අපිට විවිධාකාර හාස්කම් කරන්න පුළුවන් වෙනවා. එතකොට අපේ මේ ශරීරයේ කුණ්ඩලිනී චක්‍ර නැත්නම් ශක්ති මධ්‍යස්ථාන 7ක් තියෙනවා කියලා හින්දු කුණ්ඩලිනී යෝගීන් විශ්වාස කරනවා. බෞද්ධ කුණ්ඩලිනී යෝග ක්‍රමයට අනුව නම් එවැනි යෝග චක්‍ර 6ක් ගැන විස්තර වෙනවා. ශීර්ෂය තුළ ඇති චක්‍ර සියල්ල එකක් ලෙස බෞද්ධ කුණ්ඩලිනී යෝග විද්‍යාවේද සඳහන් වෙනවා. හරි, මේ අපේ ශරීරයේ කුණ්ඩලිනී චක්‍ර 7ක් තියෙනවානේ. ඉතින් මේ සියල්ලම මධ්‍ය ස්නායු පද්ධතියට තමයි සම්බන්ධ වෙන්නේ. මේ කුණ්ඩලිනී චක්‍ර නෙළුම් පොහොට්ටුවක හැඩයකට පිහිටලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ කුණ්ඩලිනී ශක්තිය නිද්‍රෝපගතව තියෙනකොට කුණ්ඩලිනී චක්‍ර පහතට හැරුණු නෙළුම් පොහොට්ටුවක හැඩයකට තමයි තියෙන්නේ. ශක්තිය පිබුණාට පස්සේ විවරුණු නෙළුම් මලක හැඩයක් ගන්න. ඔයාලට පුළුවන් මේ අභ්‍යාස වලින් කරලා කුණ්ඩලිනී ශක්තිය පුරුවා ගත්තාම මේ දේවල් අත්දිනවා. එතකොට මේ කුණ්ඩලිනී චක්‍ර අපේ ශරීරයේ පහළ සිට ඉහළට තමයි තියෙන්නේ. මේ චක්‍ර ශරීරයේ අදාළ ස්ථානවල ශක්ති මධ්‍යස්ථානයන් මිසක ප්‍රකෘති අසින්න දකින්න පුළුවන් සැබෑ ඉන්ද්‍රියන් නෙමෙයි කියලා ඔයාලා හොඳින් මතක තියාගන්න. අපි ඉදිරියට මේ චක්‍රයන් ගැන